ඔයාගේ iPhone එකේ වගේම ඔයාගේ Android phone එකේත් කැමරා එක මේ වගේ mirrorless හරි cinema කැමරා එකක තියෙන features පාවිච්චි කරන්න ඕන නම් ඒකත් සම්පූර්ණයෙන්ම free මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලා දන්නවා මේ වෙද්දිත් අපිට iPhone එකේ කැමරා එක සම්පූර්ණයෙන්ම control කරන්න බෑ. හැබැයි මේ app එකෙන් අපිට cinema කැමරා එකක තියෙන සේරම වගේ features use කරන්න පුළුවන්. ඒ කියන්නේ ISO, shutter speed, manual white balance, exposure, focus, monitoring tools මේ වගේ ගොඩක් features මේ app එකේ include වෙලා තියෙනවා. මේ තියෙන app එක මේ app එකේ නම Blackmagic camera. මම දැන් කියලා දෙන්නම් අපි මේ app එකේ video shoot කරන්න කලින් අනිවාර්යෙන්ම හදා ගන්න ඕන settings මොනවාද කියලා. මුලින්ම මෙතන තියෙන settings වලට යන්න. ඊට පස්සේ codec එක H265 වලට දාගන්න. resolution එක 4K දාගන්න. color space එක Rec 709. ඔයාගේ device එක lock format support කරනවා නම් මෙතන Apple lock කියලා option එකක් ඇති. ඔයා ඒක choose කරන්න. හැබැයි ඔයා color grading ගැන වැඩි දැනුමක් නැත්නම් ඒක choose කරන්න එපා. මොකද ඒකෙන් අපිට flat image එකක් තමයි හම්බෙන්නේ. අපි ඒක post production වලදී තමයි color grading කරලා ගන්න ඕනේ. මෙතන enable vertical video tick එක on කරගන්න. ඒකෙන් අපිට පුළුවන් short form videos. ඒ කියන්නේ 9:16 videos shoot කරන්න. මම අද මේ app එක ගැන පොඩි දෙයක් කතා කරේ. ඔයාලට මේ app එක ගැන full tutorial එකක් ඕනේ නම් පහලින් comment එකක් දාන්න. මං ඔයාලා ගොඩ දෙනෙක් කිල්ලුවොත් ඉක්මනට මේ ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මේ වීඩියෝ එක සේව් කරලා මාව ෆලෝ කරලා තියාගන්න.